මුලින් අපි මැජික් රින් එකක් ගොතා ගන්න ඕනි. ඒකේ වීඩියෝ එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. මම ඒ ගැන වීඩියෝ එකක් කලින් කරලා තියෙනවා. ඒක බලන්නත් පුළුවන් ඔයාලට. ඉස්සෙල්ලාම චේන් 3ක් ගොතාගෙන මැජික් රින් එක ඇතුළට ඩබල් ක්‍රොෂේ 12ක් ගොතා ගන්නවා. චේන් 3ත් එක්ක 12ක් ගොතා ගන්නවා. සමහරු කියනවා චේන් 3ත් එක්ක 12ක් ගොතා ගන්නවා, චේන් 3 නැතුව 12ක් ගොතා ගන්නවා එහෙම කියලා. ඒ වුණාට මම මගේ විදිය තමයි චේන් 3ක් ගොතලා චේන් 3ත් එක්ක තමයි ඩබල් ක්‍රොෂේ 12 කියලා ගණන් ගන්නෙ. දැන් අපි ඩේසිමලක්නේ ගොතන්න යන්නේ. මේ විදියට අපි ඩබල් ක්‍රොෂේ 12 ගොතා ගන්නවා. ගොතාගෙන ඉවර වෙලා නිදහස තියෙන නූලෙන් ඇදලා අපි ඒ රවුම තද කර ගන්නවා. ගණන් කරලා බලන්න චේන් 3ත් එක්ක ඩබල් ක්‍රොෂේ 12ක් තියෙන්න ඕනි. චේන් 3 අපි ගණන් ගන්නේ ඩබල් ක්‍රොෂේ එකක් විදිහට. දැන් අපි නූල තද කරගෙන ඩබල් ක්‍රොෂේ අන්තිම ඩබල් ක්‍රොෂේ එක පළවෙනි ඩබල් ක්‍රොෂේ එකට සම්බන්ධ කරගන්නවා. අපි අර චේන් 3ක් දාගත්තේ. චේන් 3 දාගත්ත තැනින් පළවෙනි මේ හිඩැසට ස්ලිප් ස්ටිච් එකක් දාලා අපි රවුම සම්බන්ධ කරගන්නවා. ඔයාලට මේක දන්නව නම් ස්පීඩ් කරලා බලන්නත් පුළුවන්. ඉතුරු ටිකේ ඉඳන් බලන්නත් පුළුවන්. ස්කිප් කරලා බලන්න. දන්නේ නැත්නම් මුල ඉඳන් බලාගෙන ඔයත් ගොතන්න. දැන් අපි නූල අපිට අවශ්‍ය ප්‍රමාණයට කපලා අයින් කරගන්නවා. ඒකත් අද කරගෙන දැන් අපි මැජික් රින් එක ගොතලා ඉවරයි. දැන් අපි මලේ පෙති ගොතාගන්නේ සුදු පාටින්. සුදු පාට නූල් අරගෙන ඒකෙන් ස්ලිප් නොට් එකක් දාලා ඒ ස්ලිප් නොට් එකේ හිඩැස මුලින් අපි ඩබල් ක්‍රොෂේ දාපු චේන් වලින් ඇතුළට එකකින් ඕනම එකකින් ඇතුළට අරගෙන චේන් 4ක් දාගන්නවා. මේ විදිහට 1යි 2යි 3යි 4යි. චේන් 4ක් දාගන්නවා. ඊට පස්සේ ඒ ස්ටිච් එකටම ට්‍රිපල් ක්‍රොෂේ, ඒ කියන්නේ තුන්පට පිරවිල්ලක් ගොතනවා. ඒ තුන්පට පිරවිල්ල අපි ඉවර කරන්නේ නැහැ. අවසන් කරන්නේ නැතුව නැවතත් එම ස්ටිච් එකටම තුන්පට පිරවිල්ලක් දාලා තමයි අපි මේ ස්ටිච් එක සම්බන්ධ කරන්නේ. අපි ඒ කියන්නේ අන්තිමට දාපු තුන්පට පිරවිලි දෙකම එකක් විදිහට තමයි අපි අරගන්නේ. මේ දැන් සානිට 3ක් ඉතුරු වෙලා තියෙනවා. ඒ 3 ඇතුළෙන්ම දාලා ගන්නවා. නැවතත් චේන් 2ක් ගොතනවා. චේන් 3ක් ගොතා ගන්නවා අපි. නැවත ඊළඟ චේන් එකට මැජික් රින් එකේ ඊළඟ ඩබල් ක්‍රොෂේ එක ගාව ඊළඟ චේන් එකට නැවතත් ට්‍රිපල් ක්‍රොෂේ එකක් ගොතනවා. ඊට පස්සේ ඊළඟ ට්‍රිපල් ක්‍රොෂේ එක අර විදිහමයි ඒ දෙක එකතු කරලා එකක් ගොතනවා. දෙවෙනි තුන්පට පිරවිල්ල ඉවර කරන්නේ නැහැ. තුන්වෙනි තුන්පට පිරවිල්ල අරගෙන තමයි 2යි 3යි එකම එක්කව කරලා ඉවර කරන්නේ. ඒ කියන්නේ අපි ඒ ට්‍රිපල් ක්‍රොෂේ දෙක එක ට්‍රිපල් ක්‍රොෂේ එකක් කරගන්නවා. නැවතත් චේන් 3ක්. දැන් අපි පෙති දෙකක් ගොතලා ඉවරයි. නැවත ඊගාව චේන් එකට, ඒ කියන්නේ මැජික් රින් එකේ ඊගාව ඩබල් ක්‍රොෂේ එකේ ඊගාව චේන් එකට
ට්‍රිබල් ක්‍රොෂේ එකක් සම්පූර්ණ එකක් ගොතනවා. ඊළඟ ට්‍රිබල් ක්‍රොෂේ එක තමයි ඉවර කරන්නේ නැත්තේ. දෙවෙනි ට්‍රිබල් ක්‍රොෂේ එකයි තුන්වෙනි ට්‍රිබල් ක්‍රොෂේ එකයි දෙකම එකහු කරලා තමයි සම්බන්ධ කරන්නේ. නැවත චේන් 3ක්. මේක ඔයාලට ලේසි. මුලින්ම ට්‍රිබල් ක්‍රොෂේ එක ගොතනවා. ඊළඟට නැවතත් ට්‍රිබල් ක්‍රොෂේ එකක් ගොතාගෙන යන්න ගිහින් ඒක අන්තිම චේන් එක ගන්න නැතුව ඉවර කරන්නේ නැතුව තුන්වෙනි පිරවිල්ලෙන් තමයි ඒ දෙක එකහු කරලා ඉවර කරන්නේ. එතකොට තමයි මලේ පෙත්තක් හැදෙන්නේ. ඔයාලට ස්පීඩ් වැඩි නම් මේක ස්පීඩ් අඩු කරලා බලන්න හොඳේ. අපිට මේ ග්‍රැනි ස්ක්වෙයාර් වලින් විවිධ නිර්මාණ කරන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි බබාලට ගවුම්, තොප්පි, ලොකු බබාලට ක්‍රොප් টොප්, බෝතල් කවර, කුෂන් කවර, ඒ වගේ ගොඩාක් දේවල් කරන්න පුළුවන් මේ ග්‍රැනි ස්ක්වෙයාර් එකෙන්. ග්‍රැනි ස්ක්වෙයාර් අපිට එක එක ඩිසයින් එකට ගොතන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේක ඩේසි ෆ්ලවර් ස්ක්වෙයාර් එකක්නේ. ඒ වගේ සන්ෆ්ලවර් ස්ක්වෙයාර්, නිකන් නෝමල් එකට ගොතන ග්‍රැනි ස්ක්වෙයාර්, බෑග් වලට ලස්සන මල් දාලා රෝස මල් දාලා ග්‍රැනි ස්ක්වෙයාර් හදන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් නිර්මාණ කරන්න පුළුවන් මේ ග්‍රැනි ස්ක්වෙයාර් එකෙන්. අපි මේ විදිහට ඉස්සරහට තියෙන පෙතිවලටත් මේ විදිහටම පළවෙනියට ට්‍රිබල් ක්‍රොෂේ එකක්, දෙවෙනියටත් ට්‍රිබල් ක්‍රොෂේ එකක්, තුන්වෙනියටත් ට්‍රිබල් ක්‍රොෂේ එකක්, දෙවෙනි එකයි තුන්වෙනි එකේ ට්‍රිබල් ක්‍රොෂේ අවසන් කරන්නේ නැතුව ඒ දෙක එකහු කරලා එක ට්‍රිබල් ක්‍රොෂේ එකකුයි අපි නිර්මාණය කරගෙන එක පෙත්තක් හදාගන්නේ. අපිට පෙති 12ක් හදාගන්න පුළුවන් මේ ග්‍රැනි ස්ක්වෙයාර් එකට. මේ විදිහට දැන් අපි 11 වෙනි පෙත්ත ගොතලා ඉවරයි. ඒ පෙත්තත් ගොතලා නැවත චේන් 3ක් දාලා අවසන් පෙත්ත ගොතන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. අවසන් පෙත්ත ගොතන්න අනිත් ඒවා වගේමයි මෙතන පෙති 11ක් තියෙනවා. ඊළඟ පෙත්ත තමයි දැන් අපි ගොතන්න යන්නේ. ඒකටත් පළවෙනි ට්‍රිබල් ක්‍රොෂේ එකයි, දෙවෙනි ට්‍රිබල් ක්‍රොෂේ එකයි, තුන්වෙනි ට්‍රිබල් ක්‍රොෂේ එකක් එකතු කරලා එක ට්‍රිබල් ක්‍රොෂේ එකක් විදිහටයි ගොතා ගන්නවා මේ විදිහට.
ඔයාලා ට්‍රිබල් ක්‍රොෂේ කියන එක දන්නේ නැත්නම් මුලින්ම මේ වීඩියෝ එක බලනවා නම් මගේ channel එකට ගිහිල්ලා මුලින්ම වීඩියෝ දාලා ඇති ට්‍රිබල් ක්‍රොෂේ එක ගොතා ගන්න කොහොමද කියලා. නැත්නම් මම ඔයාලට description box එකෙත් link එක දාන්නම්. ඔයාලට එතනිනුත් බලන්න පුළුවන්. නැවත එතනටම chain තුනක් දාලා තමයි පළවෙනි පෙත්තට අපි සම්බන්ධ කරන්නේ. පළවෙනියට chain 4ක් අපි ගොතා ගත්තනේ. හතරවෙනි chain එකට දාලා අපි මේ පෙත්ත සම්බන්ධ කරගන්නවා. දැන් අපිට ඇති ප්‍රමාණයක් නූල ඇදගෙන කපා ගන්නවා. මේ විදිහට chain තුනක් දාලා තමයි මල් පෙත්තට සම්බන්ධ කරන්නේ. සම්බන්ධ කරද්දී එක chain එකක් දාලා දිග ඇරලා තමයි අපි නූල කපා ගන්නෙ. දැන් අපේ daisy flower එක හදාගෙන ඉවරයි. පෙති 12ක් තියෙන daisy flower එකක් තමයි මේ. දැන් අපි ඊළඟට granny square එකේ කොටුව නිර්මාණය කරගන්නේ මේ පෙති අතර තියෙන හිඩැස් තුලින්. ඒ කියන්නේ අපි අර වැඩිපුර chain තුනක් ගොතලානේ ඊගාව treble crochet එක දාගත්තේ. එතන හිඩැස් වලට තමයි අපි මුලින්ම කොටුව හදාගනිද්දී නූල් සම්බන්ධ කරන්නේ. මෙන්න මේ විදිහට තමයි අපි daisy flower එක ගෙතුවාම තියෙන්නේ. අපි දැන් අනිත් පාට අරගෙන daisy flower එකට අපි ඒක සම්බන්ධ කරගන්නවා slip knot එකක් දාලා. මේ විදිහට slip knot එකක් දාලා daisy flower එකට අපි සම්බන්ධ කරගන්නවා. එතනත් අපි granny square එකේ කොටුවනේ තියෙන්නේ. square කියන්නේ කොටුවනේ. කොටුවේ මුළු හතරෙන් එක මුල්ලකින් තමයි අපි ආරම්භ කරන්නේ. දැන් මේකේ පෙති 12යිනේ තියෙන්නේ. එතකොට මුළු හතරයි. එතකොට 12න් 4ක් ගියාම 8යිනේ. එතකොට ඒ ඉතුරු 8 තමයි ඉතුරු 8 හතරට බෙදලා ගන්නකොට 2 2 තමයි මැද දෙන්නේ. මුලින්ම අපි triple මෙන්න මේ විදිහට ඒ අපේ එක මුල්ලක පැත්තක් විතරයි. සෝරි ළමයි මට වැරදුනා. මුලින්ම chain 4ක් ගොතලා මුල්ලකට දාගන්නේ අපි treble crochet 3ක්. ඒ කියන්නේ මුලින් chain 4ක් දාලා දැන් මෙහෙම අපි chain 4ක් දාගන්නවා. ඊළඟට එතනටම treble crochet එකක් දාගන්නවා. double crochet නෙවෙයි නමයි treble crochet කියන්නේ දෙපට පිරවිල්ලක් නෙමෙයි තුන්පට පිරවිල්ලක්. නැවත එතෙන්ටම තුන්පට පිරවිල්ලක් දාගන්නවා. එතකොට chain 4ත් එක්ක treble crochet 3ක් එනවා. එතකොට chain 4යි treble crochet 2යි. එහෙම කිව්වත් හරි. නැවත එතකොට මුළු හතර ඉවරුනහම ඊතුරු ඒවට double crochet 3 ගානේ අපි ඇඩ් කරනවා මේ වගේ. double crochet මොනවද කියලා දන්නේ නැත්නම් ඔයාලා මගේ වීඩියෝ මුල ඉඳන් බලන්න. එතෙන්ට double crochet 3යි. අපිට එක ළඟට දෙකක් එනවා කිව්වනේ. එතකොට ඊළඟ හිඩසටත් double crochet 3ක් දාගන්නවා අපි. නැවත මුල්ලක් දෙන්නේ. එතකොට මුල්ලට දාගන්නේ අපි treble crochet 3ක්. මුලින් අපි දාගත්තේ. එතකොට treble crochet 3ක් දාගන්නවා මුලින් ඊළඟ හිඩසට. මෙන්න මේ විදිහට.
අපි මුල්ලක් හදාගන්නකොට ට්‍රිබල් ක්‍රොෂේ 3ක් දාලා මදි ළමයි. එතකොට එතෙන්ට තව චේන් 2ක් දාලා නැවත අපි මේ මැහුම හරව ගන්නවා. ඒ චේන් 2 දාන්නේ අපි මැහුම හරව ගන්නවා. නැවතත් ඒ හිඩැසටම ට්‍රිබල් ක්‍රොෂේ 3ක් දාගන්නවා. ඒ හිඩැසටම ට්‍රිබල් ක්‍රොෂේ 3ක් දාගන්නවා අපි. හරි දැන් ඔයාලට පේනවනේ අපිට එක මුල්ලක් සම්පූර්ණයෙන්ම ඉවර කරගත්තා අපි. හරිනේ කොටුවට පැත්තක් මුල්ලක් හදාගෙන ඉවරයි. නැවත ඊළඟ හිඩැස් දෙකටම ඩබල් ක්‍රොෂේ 3 ගානේ අපි දාගෙන යනවා. පළවෙනි හිඩැසට ඩබල් ක්‍රොෂේ 3යි. ඊළඟ හිඩැසට ඩබල් ක්‍රොෂේ 3යි. තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මං කියා දෙන්නම්. දැන් අපි එක මුල්ලක් හදාගත්තා. දැන් අපි ඊගා මුල්ල හදාගන්නත් ඒ විදිහටම ට්‍රිබල් ක්‍රොෂේ 3යි, චේන් 2යි, ට්‍රිබල් ක්‍රොෂේ 3යි දාගන්නවා එකම හිඩැසට. ට්‍රිබල් ක්‍රොෂේ 3යි, චේන් 2යි, ට්‍රිබල් ක්‍රොෂේ නැවතත් ඒ හිඩැසටම ට්‍රිබල් ක්‍රොෂේ 3ක් දාගන්නවා අපි. අපි දැන් මුළු දෙකක් හදාගෙන ඉවරයි. නැවත ඊළඟ හිඩැස් දෙකට ඩබල් ක්‍රොෂේ 3 ගානේ ඒ දෙකට දාගෙන යනවා. මුල හිඩැසට ඩබල් ක්‍රොෂේ 3යි, ඊළඟ හිඩැසට ඩබල් ක්‍රොෂේ 3යි. මම වීඩියෝ එක ස්පීඩ් කරලා අරිනවා ළමයි. ඔයාලට දැන් මේක තේරෙනවනේ. එකම විදිහ. දැන් ඊළඟ තුන්වෙනි මුල්ල හදාගන්න යන්නේ අපි. නැවත ට්‍රිබල් ක්‍රොෂේ 3යි, 1යි, 2යි, 3යි, ට්‍රිබල් ක්‍රොෂේ 3යි, නැවත චේන් 2යි, ට්‍රිබල් ක්‍රොෂේ නැවතත් ඒ හිඩැසටම ට්‍රිබල් ක්‍රොෂේ 3ක්. 1යි, 2යි, 3යි. දැන් අපි මුළු 3ක් හදාගෙන ඉවරයි. ඊළඟට නැවතත් හිඩැස් දෙකක් තියෙනවා. ඒ දෙකට අපි ඩබල් ක්‍රොෂේ 3 ගානේ දාගෙන යනවා. අපිට තව එක මුල්ලක් විතරක් ඉතුරු වෙලා තියෙයි හදාගන්න. අපි ඒකත් බලමු දැන්. හරි දැන් අපි මුලම එකට ට්‍රිබල් ක්‍රොෂේ 3ක් දාගත්තනේ. එතකොට අනිත් ඒවා කරේ අපි ට්‍රිබල් ක්‍රොෂේ 3යි, චේන් 2යි, ට්‍රිබල් ක්‍රොෂේ 3යි. එතකොට මෙතනටත් එහෙමයි. මුලින් අපි චේන් 2ක් දාගත්තේ නෑනේ. එතකොට ට්‍රිබල් ක්‍රොෂේ 3ක් ගොතලා අපි මෙහෙම ගොතා ගමු. 1යි, 2යි, 3යි. හරි දැන් අපි ට්‍රිබල් ක්‍රොෂේ 3 ගොතලා ඉවරයි. අපි අර මුල්ල හදාගන්නේ චේන් 2කින්නේ. චේන් 2ක් දාලා පළවෙනියට දාගත්ත ට්‍රිබල් ක්‍රොෂේ එකට සම්බන්ධ කරගන්නවා. චේන් 4ක් දාලා ට්‍රිබල් ක්‍රොෂේ එකක් දාගත්තේ අපි. පළවෙනි ට්‍රිබල් ක්‍රොෂේ එකට CP ස්ටිච් එකක් දාලා අපි සම්බන්ධ කරගන්නවා. දැන් අපේ ග්‍රැනි ස්ක්වෙයාර් එකේ වැඩ ඉවරයි. අපිට ඕන ප්‍රමාණයක් නූල දික් කරලා කපා ගන්නවා. දැන් අපිට නූල හංග ගන්න පුළුවන්. මම මේක
මෙතනදි කරන්නේ නැහැ. ඔයාලට කියා දෙන්නනේ මම ග්‍රැනි ස්ක්වෙයාර් එක ගෙතුවේ. ඔයාලට පුළුවන් ඉදි කට්ටක් අරගෙන නූල දාලා නූල හංග ගන්න පුළුවන්. අපේ නිර්මාණයට අවශ්‍ය ප්‍රමාණයට ගොතා ගන්නත් පුළුවන්. දැන් මම එක වටයක්නේ ගෙතුවේ. ග්‍රැනි ස්ක්වෙයාර් එකේ එක වටයයි මම ගොතාගත්තේ. ඔයාලගේ නිර්මාණ සයිස් එකට මේකේ ග්‍රැනි ස්ක්වෙයාර්ස් ගොතා ගන්න පුළුවන් ඕන වට ගාණක්. දැන් මේ මුල්ලක් හදාගත්තේ අපි ට්‍රිපල් ක්‍රොෂේ 3යි, චේන් 2යි, ට්‍රිපල් ක්‍රොෂේ 3ක් දාලා මේ පෙන්නන අනිත් ඒවා හදාගත්තේ ඩබල් ක්‍රොෂේ 3 ගානේ අපි දාගෙන මේක තමයි ළමයි ග්‍රැනි ස්ක්වෙයාර් එක. අපි තවත් වීඩියෝස් ඉස්සරහට අරන් යනවා. ඔයාලා අපිව subscribe කරලා තියාගන්න. මේකේ තේරුම් නැති දෙයක් තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඔයාලට උත්තර කියන්නම්. bye bye ළමයි. ඉක්මනින්ම ආයෙත් වීඩියෝ එකක් අරන් එන්නම් ඔයාලට.